ඔයාගේ මේ ජීවිතේ අවසානම අරමුණ මොකද්ද? සතුටින් ඉන්න එක නේද? ඒත් අපි මොනතරම් සතුට හොයාගෙන ගියත් ඒ සතුට හැමදාම අපිට ස්ථිරවම තියාගන්න පුළුවන්ද? ඔයා ලෙඩ වෙනවා, වයසට යනවා, ආදරය කරන අයගෙන් වෙන් වෙනවා, ඔයාට අවශ්‍යම දේ නොලැබී යනවා. මේ හැමදේම ඔයාට ගෙන දෙන්නේ දුකක්ම නේද? මේ දුකෙන් සදාටම නිදහස් වෙන්න තියෙන එකම සහ නොවර්ධින මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කතා කරන්නේ මේ උතුම් මාර්ගය ඔයාගේ එදිනෙදා ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ කොහොමද කියන දේ ගැන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළේ මේ විශ්වයේ තියෙන උතුම් සත්‍යයක්, හෙවත් ආර්ය සත්‍ය හතරක් ගැන. මේ සත්‍යයන් අවබෝධ කර ගැනීමෙන් පමණයි ඔයාට මේ සංසාර චක්‍රයෙන් එළියට එන්න පුළුවන් වෙන්නේ. ඒ ආර්ය සත්‍ය හතරේ හරය තමයි මේ ජීවිතේ දුකයි. ඒ දුකට හේතුව තණ්හාව හෙවත් ආශාවයි. ඒ දුක නැති කරගන්න පුළුවන් සහ ඒ දුක නැති කරගන්න මාර්ගයක් තියෙනවා කියන එකයි. ඔයාට ඒ දුක්ඛ මූලය වන තණ්හාව නැති කරගන්නට තියෙන එම හතරවෙනි ආර්ය සත්‍ය වන මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒ මාර්ගය ඔයාගේ හිතේ සහ ක්‍රියාවේ හැම අස්සක් මුල්ලක්ම පිරිසිදු කරමින් ඔයාව නිවන කරා අරගෙන යනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ හුදෙක් ආගමික විශ්වාසයක් හෝ චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් නෙවෙයි. ඒක අපේ සිත, කය සහ වචනය පාලනය කරගන්න තියෙන ඉතාමත් විද්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණු ක්‍රමවේදයක්. මේ උතුම් මාර්ගය ප්‍රධාන කොටස් තුනක් යටතේ සකස් වෙලා තියෙනවා. ඒ තමයි ප්‍රඥාව, සීලය සහ සමාධිය. මේ එක් එක් කොටසට අයිති අංග 8ක් තමයි ඔයාගේ ජීවිතේ හැම පැත්තක්ම ආවරණය කරමින් ඔයාගේ නිවෙන දොරටු විවෘත කරන්නේ. ප්‍රඥාවට අයිති වෙන්නේ සම්මා දිට්ඨිය, නැත්නම් නිවැරදි දැක්ම සහ සම්මා සංකප්පය, නිවැරදි කල්පනාව. ශීලයට අයිති වෙන්නේ සම්මා වාචා, නිවැරදි වචනය, සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව සහ සම්මා ආජීවය, නිවැරදි ජීවනෝපාය. අවසාන වශයෙන් සමාධියට අයිති වෙන්නේ සම්මා වායාමය, නිවැරදි වීරය, සම්මා සති, නිවැරදි සිහිය සහ සම්මා සමාධි, නිවැරදි එකඟතාවය. ඔයා මේ අංග 8ම එකිනෙකට බැඳිලා එකිනෙකට උදව් කරමින් ක්‍රියාත්මක කරන ආකාරය තේරුම් ගත්තොත් විතරයි මේ මාර්ගයේ ඔයාට සැබෑ ලෙසම නොවර්ධින මඟ බවට පත් වෙන්නේ. මේ මාර්ගයේ වැදගත්කම තියෙන්නේ මේ අංග 8 එකින් එක වෙන වෙනම කිරීම නෙමෙයි. මේ සියල්ලම එකවර සමබරව ඔයාගේ ජීවිතයට ගලපා ගැනීම තුළ. අපි මේ වීඩියෝ සීරීස් එකකින් මේ හැම අංගයක් ගැනම ගැඹුරින් සාකච්ඡා කරනවා. ඔයා දන්නවද මේ අංග 8න් මුල්ම සහ වැදගත්ම අංගය තමයි සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් නිවැරදි දැක්ම. මේක හරියට ඔයාගේ ගමන යන මාවතේ නිවැරදි පාර පේන්න තියෙන ආලෝකය වගේ. නිවැරදි දැක්මක් නැත්තම් ඔයා කොයිතරම් මහන්සි වුණත් ඒ මාර්ගේ යන්න බෑ. ඒ නිසායි මුලින්ම මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ මේ නිවැරදි අවබෝධය ඔයාගේ සිතට ලබාගන්නේ කොහොමද කියන පුදුම රහස ගැන. එහෙනම් ඔයාගේ ජීවිතේ මුලින්ම වෙනස් කළ යුතු දේ මොකක්ද කියලා දැනගන්න මෙතනින් එහාට ටිකටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයා මේ උතුම් මාර්ගයේ ගමන ආරම්භ කරනකොට මුලින්ම පියවර තියන්නට ඕනේ ආලෝකය තියෙන තැනක. මේ මාර්ගයේ තියෙන අංග 8න් මූලිකම සහ වැදගත්ම අංගය තමයි සම්මා දිට්ඨි. එහෙම නැත්නම් නිවැරදි දැක්ම කියන්නේ. මේ නිවැරදි දැක්ම කියන්නේ ඔයා මේ ජීවිතය දිහා බලන කණ්ණාඩිය පිරිසිදු කර ගැනීම වගේ දෙයක්. මේක නැත්තම් ඔයා මොනතරම් හොඳ වැඩ කළත්, මොනතරම් වෙලාවක් භාවනා කළත් ඔයාට සැබෑ නිවන් මාර්ගේ යන්න බෑ. සරලවම කිව්වොත් සම්මා දිට්ඨි කියන්නේ ලෝකයේ සහ ඔයාගේ ජීවිතයේ යථාර්ථය තියෙන විදිහටම කිසිම සැඟවීමක් හෝ බොරුවක් නැතුව ඇත්ත විදිහටම තේරුම් ගැනීම. ඔයා මේ දක්වා ජීවත් වුණේ ඔයාගේ හිතේ මවාගත් මිත්‍යාවෙන් පිරුණු බොරු ලෝකයක නේද? ඔයා හිතනවා ඔයාගේ ශරීරය ස්ථිර, නිට්ටය බව, ඔයාගේ සතුට සදාකාලික බව සහ ඔයා මේ හැමදේම පාලනය කරන බව. සම්මා දිට්ඨියෙන් ඔයාට පෙන්වලා දෙන්නේ මේ කිසිම දෙයක් ස්ථිර නැහැ, අනිත්‍යයි. ඒ වගේම මේවායේ තදින් ඇලී සිටීම දුකයි සහ මේ කිසිම දෙයක් ඔයාගේ පාලනයට යටත් නැහැ, අනාත්මයි කියන ලක්ෂණ තුනේ සත්‍ය. මේ සත්‍ය අවබෝධ වුණොත් ඔයාට මේ ජීවිතය ගැන තිබුණු මිත්‍යා විශ්වාස සියල්ලම කඩා වැටෙනවා. ප්‍රායෝගිකව සම්මා දිට්ඨියෙන් නිවැරදි අවබෝධය ලබන්න නම් ඔයා මුලින්ම චතුරාර්ය සත්‍ය නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ජීවිතයේ තියෙන දුක ගැන ගැඹුරින් හිතලා ඒ දුක නැති කරන තණ්හාව, එහෙම නැත්නම් ආශාවේ ස්වභාවය
අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම ඒ දුකේ සදහටම නැති කිරීමේ හැකියාව සහ ඒ දුක නැති කරන මාර්ගය ගැන නිවැරදි අවබෝධයක් ඔයාගේ සිත තුළ ඇති කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ හුදෙක් ආගමික විශ්වාසයක් නෙවෙයි. ඒක ප්‍රඥාවට හෙවත් නුවණට අයිති අංගයක්. ඒ නිසා ඔයා මේ දේවල් විද්‍යාඥයෙක් වගේම ප්‍රශ්න කරමින් තර්කානුකූලව හිතලා බලන්න ඕනේ. ඔයාගේ හිතේ තියෙන හැඟීම් සිතවිලි ඇවිත් නැති වී යන බව ඔයාටම අවබෝධ වුණාම ඔයා මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැති බව පැහැදිලිව දකිනවා. සම්මා දිට්ඨිය කියන මේ මුල්ම පියවර ඔයා නිවැරදිව තිබුවොත් ඊට පස්සේ එන හැම අංගයක්ම ඔයාට පහසු වෙනවා. නිවැරදි දැක්ම ඇතිව කෙනෙක් කවදාවත් අනුන්ට හානි කරන, බොරු කියන හෝ වෛර කරන වැරදි ක්‍රියා කරන්නේ නැහැ. මොකද ඒ කෙනා දන්නවා තමන් කරන හැම ක්‍රියාවකම ප්‍රතිඵලයක් තමන්ට ලැබෙන බව. මේ විදිහට සම්මා දිට්ඨිය තමයි ශීලය සහ සමාධිය කියන ඊළඟ පියවරල් දෙකටත් මඟ පෙන්වන්නේ. ඒ නිසා ඔයාට නිවන් මාගේ යන්නට අවශ්‍ය නම් ඔයා මුලින්ම ඔයාගේ දැක්ම නිවැරදි කරගන්න ඕනේ. දැන් අපි යථාර්ථය දැකීම එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ගැන අවබෝධයක් ලබා ගත්තා. මේ ආලෝකය ඔයාට ලැබුණාට පස්සේ ඊළඟට නිවැරදි වෙන්න ඕනේ ඔයාගේ සිතිවිලි හෙවත් සංකල්පයන්. මේක තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ දෙවෙනි අංගය වන සම්මා සංකප්ප කියන්නේ. මේක තමයි ඔයාගේ හිතේ හැම මොහොතකම ඇතිවන අනවශ්‍ය සිතිවිලි පාලනය කරගන්න තියෙන රහස. ඊළඟ කොටසෙන් අපි කතා කරන්නේ ඔයාගේ සිතිවිලි දුකෙන් නිදහස් කරගෙන ජීවිතයේ සැබෑ සතුට ලබන්නේ කොහොමද කියන රහස ගැන. ඔයා යථාර්ථය දැකීමට පටන් ගත්තට පස්සේ ඊළඟට නිවැරදි වෙන්න ඕනේ ඔයාගේ සිතිවිලි. මේක තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ දෙවෙනි අංගය වන සම්මා සංකප්ප හෙවත් නිවැරදි කල්පනාව කියන්නේ. මේ සම්මා සංකප්ප කියන්නේ සැබෑ සැනසෙල්ල සහ සිතේ විමුක්තිය ලබන්නට තියෙන රහස. සම්මා සංකප්ප කියන්නේ ඔයාගේ සිතේ නිතරම ඇතිවන සිතිවිලි පිරිසිදු කර ගැනීම. අපේ සිතිවිලි තමයි අපේ හැම ක්‍රියාවක්ම සහ වචනයක්ම පාලනය කරන්නේ. ඔයාට නිතරම කේන්ති යනවා නම්, ඊර්ෂ්‍යා හිතෙනවා නම්, බොරු කියන්න අනුගේ දේවල් වලට ආශා කරන්න හිතෙනවා නම්, ඒ හැම දෙයක්ම පටන් ගන්නෙ අපිරිසිදු සිතිවිලි හෙවත් මිත්‍යා සංකල්ප නිසා. මේ නිසා ඔයා සිතිවිලි නිවැරදි කරගත්තේ නැත්නම් ඔයාට කොයිතරම් ධර්මය ඇහුවත් වැඩක් නැහැ. සම්මා සංකප්පයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ සිතිවිලි නික්ලේශී කර ගැනීම. එමත් නැත්නම් කෙලෙස් වලින් තොර සිතිවිලි ඇති කර ගැනීම. සම්මා සංකප්ප ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. පළමුවෙන් නෛෂ්ක්‍රම්‍ය සංකල්පය. මේක තමයි ආශාවෙන්, බැඳීම් වලින් සහ කාමයන්ගෙන් මිදී ඉන්න හිතෙන සිතුවිලි. අපි සාමාන්‍යයෙන් හිතන්නේ හැමදේම තදින් අල්ලගෙන ඉන්න. ඒත් නෙක්ඛම්ම සංකල්පයෙන් ඔයාට පුහුණු කරන්නේ කිසිම දෙයක නොඇලී සැහැල්ලුවෙන් ඉන්නට හිතන විදිහට. දෙවෙනුව අව්‍යාපාද සංකල්පය. තරහවෙන්, වෛරයෙන් සහ ක්‍රෝධයෙන් තොර සිතුවිලි. අනුන්ට හානියක් නපුරක් කරන්න හිතන හැම සිතුවිල්ලක්ම දුරු කරලා මෛත්‍රියවත් කරුණාවන්ත සිතුවිලි වඩන එකයි මේන් අදහස් කරන්නේ. තුන්වෙනුව අවිහිංසා සංකල්පය. මේකෙන් අදහස් කරන්නේ තමන්ටවත් අනුන්ටවත් කිසිම සතෙකුටවත් හිංසාවක් පීඩාවක් නොකරන්න හිතන සිතුවිලි. ප්‍රායෝගිකව සම්මා සංකප්ප වර්ධනය කරන්න ඔයාට පුළුවන්. ඔයාගේ හිතේ තරහක් හෝ ආශාවක් ඇතිවන හැම මොහොතකම ඔයාගේ සිතුවිලි දිහා බාහිර කෙනෙක් වගේ බලන්න. තරහවක් ඇති වුණොත් ඒ තරහව ඇති වූ විකසම මේක අව්‍යාපාද සංකල්පෙන් නෙවෙයි. මේකෙන් මටම තමයි දුකක් ඇති වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ වෙනුවට මෛත්‍රිය වඩන්න. මේ විදිහට ඔයා නිතරම ඔයාගේ සිතුවිලි පිරිසිදු කරගන්නට උත්සාහ කළොත් ඔයාගේ සිතුවිලි ශක්තිමත් වෙලා ඔයාගේ මුළු ජීවිතේම යහපත් වෙනවා. සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාව කියන කොටසට අයිති වුණත් මේක තමයි ඊළඟට එන ශීලයේ කියන කොටසට පදනම වෙන්නේ. නිවැරදි සිතුවිලි ඇති කෙනෙක්ට තමයි නිවැරදි වචනය, ක්‍රියාව සහ ජීවනෝපාය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි නිවැරදි දැක්ම සහ නිවැරදි සිතුවිලි ගැන අවබෝධයක් ලබා ගත්තා. මේ දැක්ම සහ සිතුවිලි නිවැරදි වුණාට පස්සේ ඊළඟට නිවැරදි වෙන්න ඕනේ ඔයාගේ වචනය. ඔයාගේ කටින් පිට එන වචනය තමයි ඔයාගේ ජීවිතයේ හොඳම හෝ නරකම දේ බවට පත් වෙන්නේ. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟ අංගය වන සම්මා වාචා. එහෙම නැත්නම් නිවැරදි වචනය කියන්නේ. ඊළඟ කොටසෙන් අපි කතා කරන්නේ ඔයාගේ කටින් පිටවන වචන වලින් ඔයාටම පිනක් රැස් කරගන්නේ කොහොමද කියන රහස ගැන. අපි කලින් කොටස් දෙකෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාව කියන කොටසට අයිති වුණ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප ගැන කතා කළා. ඔයාගේ දැක්ම සහ සිතුවිලි නිවැරදි වුණාට පස්සේ ඊළඟට නිවැරදි වෙන්න ඕනේ ඔයාගේ වචනය.
මේක තමයි මේ මාර්ගයේ තුන්වෙනි අංගය වන සම්මා වාචා. එම නැත්නම් නිවැරදි වචනය කියන්නේ. මේ සම්මා වාචා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීලයේ කියන කොටසට අයිති වන පළවෙනි පියවර. වචනය කියන්නේ ඉතාමත් භයානක ආයුධයක්. ඔයාගේ කටින් පිටවන එක් වචනයකින් ඔයාට කෙනෙක්ව සතුටු කරන්නත් ඒ වගේම මුළු ජීවිතේම විනාශ කරන්නත් පුළුවන් කියලා දන්නවද? අපේ සමාජයේ බොහෝ ගැටලු, ආරවුල් සහ දුක් ඇති වෙන්නේ වැරදි වචන භාවිතයේ හින්දා. ඒ වගේම අපේ මුළු දවසම නාස්ති වෙන්නේ අනවශ්‍ය කතා එහෙම නැත්නම් හිස් වචනවලට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන් මාගේ යන කෙනෙක් වහාම වචනේ විනය ඇති කරගත යුතු බව. සම්මා වාචාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ වචනයෙන් දැඩි සංවරයක් ඇති කර ගැනීම. මේක ප්‍රායෝගිකව කොටස් 4කට බෙදෙනවා. පළමුවෙන් බොරු කීමෙන් වැළකීම. දෙවනුව කේලම් කීමෙන් වැළකීම. මේ කේලම් කියන්නේ දෙන්නෙක් අතර සමගිය නැති කරන, හිත රිදවන අනවශ්‍ය දේවල් අනුන්ට කියන එක. තුන්වෙනුව පරුෂ වචන, හෙවත් රළු, රිදවන සහ කෝපය ඇති කරන වචන භාවිතයෙන් වැළකීම. හතරවෙනුව සම්ප්‍රප්පලාප, හෙවත් පළක් නැති හිස් කාලේ නාස්ති වන අනවශ්‍ය කතා කිරීමෙන් වැළකීම. ඔයාට මේ වචනේ විනය ඇති කරගන්න නම් ඔයා මුලින්ම සිහියෙන් ඉන්න ඕනි. ඔයා යමක් කියන්න කලින් කල්පනා කරන්න පුරුදු වෙන්න. මේ වචනයෙන් කෙනෙකුට හානියක් වෙනවද? මේක ඇත්තක්ද? මේක අහන කෙනාට සතුටක් අරන් එනවද? මේක කියන එකෙන් මගේ කාලේ නාස්ති වෙනවද? මේ විදිහට ප්‍රශ්න කරලා ඔයාගේ කටින් පිටවන හැම වචනයක්ම පාලනය කරගන්න. මේ සම්මා වාචාවෙන් තමයි ඔයාගේ ජීවිතයේ ශීලයේ කියන පදනම ශක්තිමත් වෙන්නේ. නිවැරදි වචන කතා කරන කෙනෙක්ට තමයි නිවැරදි ක්‍රියාවන් කරන්නත්, පිරිසුදු ජීවිතයක් ගත කරන්නත් පහසු වෙන්නේ. වචනයෙන් සංවර වුණු කෙනාගේ හිත නිතරම සංසුන්ව පවතිනවා. දැන් අපි නිවැරදි දැක්ම, නිවැරදි සිතුවිලි සහ නිවැරදි වචනය ගැන අවබෝධයක් ලබා ගත්තා. මේ සියල්ල නිවැරදි වුණාට පස්සේ ඊළඟට නිවැරදි වෙන්න ඕනේ ඔයාගේ ශාරීරික ක්‍රියාවන්. ඔයාගේ ජීවිතයේ බොහෝ දුක් සහ ගැටලු ඇති වෙන්නේ කයින් කරන වැරදි නිසා. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟ අංගය වන සම්මා කම්මන්ත, හෙවත් නිවැරදි ක්‍රියාව කියන්නේ. ඊළඟ කොටසින් අපි කතා කරන්නේ ඔයාගේ කයින් කරන හැම ක්‍රියාවක්ම පිරිසිදු කරගෙන ඔයාගේ ජීවිතය නිර්දෝෂී කරන්නේ කොහොමද කියන රහස ගැන. අපි කලින් කොටසින් කතා කළා අපේ වචනය සංවර කරගන්න ආකාරය ගැන. වචනය පිරිසිදු වුණාට පස්සේ ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕනේ අපේ ශාරීරික ක්‍රියාවන් වෙත. මොකද අපි හිතන දේ සහ කියන දේ අවසානයේදී ක්‍රියාවට නැංවෙන්නේ අපේ කය හරහා නිසා. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 4වෙනි අංගය වන සම්මා කම්මන්ත, හෙවත් නිවැරදි ක්‍රියාව කියන්නේ. මේ අංගය අපේ ජීවිතයේ සැනසීමට සහ ආරක්ෂාවට කොයිතරම් බලපානවද කියලා අපි සරලව විමසලා බලමු. සම්මා කම්මන්ත කියන්නේ සරලවම කිව්වොත් අනුන්ටත් තමන්ටත් පීඩාවක් නොවන විදිහට කායිකව හැසිරෙන එක. බුදුරජාණන් වහන්සේ මේ යටතේ ප්‍රධාන අකුසල ක්‍රියා 3කින් වැළකී සිටීමට පෙන්වා දුන්නා. පළමුවෙන් තමයි පාණාතිපාතා, එහෙම නැත්නම් සතුන් මැරීමෙන් වැළකීම. මේකෙන් අදහස් කරන්නේ හුදෙක් පණ නසන එක විතරක් නෙවෙයි. සියලුම සතුන්ට හිංසා කිරීමෙන් වැළකී හැමෝටම දයාව සහ කරුණාව දැක්වීම. ඔයා අනිත් අයගේ ජීවිතවලට ගරු කරනකොට ඔයාගේ ජීවිතයටත් ආරක්ෂාවක් ලැබෙනවා. දෙවෙනි කාරණය තමයි අදත්තා දාන, හෙවත් සොරකම් කිරීමෙන් වැළකීම. අනුන්ට අයිති ඔවුන්ගේ කැමැත්තෙන් නොදුන් දෙයක් සොරසිතින් ගැනීම මේකට අයිති. අපි අනුන්ගේ දේපල වලට ආශා නොකර අපිට තියෙන දේෙන් සතුටු වෙන්න පුරුදු වුණොත් අපේ හිතේ තියෙන ලෝභකම නැති වෙනවා. සොරකම් නොකරන කෙනාට සමාජයේ ලොකු විශ්වාසයක් සහ ගෞරවයක් ලැබෙනවා. ඒ වගේම ඒ කෙනාට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි කාමයේ මිච්ඡාචාරා, හෙවත් වැරදි ලෙස කාමයන්හි හැසිරීමෙන් වැළකීම. තමන්ගේ බිරිඳ හෝ සැමියා ඉක්මවා ගිහින් සමාජ සම්මතයන්ට සහ ධර්මයට පටහැනි විදියට කාම සම්බන්ධතා පැවැත්වීම මෙයින් වළක්වනවා. මේ ශික්ෂාව ආරක්ෂා කරන කෙනාගේ පෞල් ජීවිතය ඊටම සාමකාමී. ඔහුට හෝ ඇයට සමාජයේ නින්දාවක් ලැබෙන්නේ නැහැ. විශ්වාසය සහ ආදරය පිරුණු ජීවිතයක් ගත කරන්න මේ ප්‍රතිපත්තිය ලොකු ශක්තියක් වෙනවා. මේ විදිහට සම්මා කම්මන්තය පුරුදු කරන කෙනාගේ ජීවිතය හරිම සැහැල්ලුයි. ඔහුට පොලිසියට බය වෙන්න ඕනේ නැහැ. අසල්වැසියන්ට බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමන්ගේ හෘද සාක්ෂියට බය වෙන්න ඕනේ නැහැ. ඔහු රාත්‍රියට සුවසේ නිදා ගන්නවා. උදේට සුවසේ පිබිදෙනවා. නිවැරදි ක්‍රියාවන් කරන කෙනාගේ හිතට ඉබේම සමාධියක් එනවා. මේ නිසා මේ සම්මා කම්මන්තය කියන්නේ නිවන් මාගේ යන කෙනාගේ අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගත යුතු පිරිසිදුම අඩිතාලම.
දැන් අපි නිවැරදි දැක්ම, නිවැරදි සිතුවිලි, නිවැරදි වචනය සහ නිවැරදි ක්‍රියාව ගැන ඉගෙන ගත්තා. මේ ඔක්කොම හරි ගියාට පස්සේ අපිට ජීවත් වෙන්නට ධනය හොයන්න සිද්ධ වෙනවනේ. එතකොට අපි කරන රැකියාව එහෙම නැත්නම් ව්‍යාපාරය ධර්මානුකූලද කියලා බලන්න ඕනේ. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්සනාංගය වන සම්මා ආජීව හෙවත් නිවැරදි ජීවිකාව කියන්නේ. ඊළඟ කොටසෙන් අපි කතා කරන්නේ ඔයා කරන රැකියාවෙන් පවා පින් රැස් කරගන්නේ කොහොමද කියන රහස ගැන. අපි කලින් කොටස් වලින් අපේ සිතුවිලි, වචන සහ ශාරීරික ක්‍රියාවන් පිරිසිදු කරගන්න හැටි ගැන ඉගෙන ගත්තා. මේ පදනම හදාගත්තට පස්සේ අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් සහ මුදල් හදල් අවශ්‍ය වෙනවා. මේ අවශ්‍යතා සපයා ගන්න ආකාරය තමයි අපේ ජීවිතයේ ඊළඟ වැදගත්ම පියවර වෙන්නේ. අපි කරන රැකියාව හෝ ව්‍යාපාරයේ අපේ නිවන් මාර්ගට බාධාවක් නොවි ආශිර්වාදයක් කරගන්නේ කොහොමද කියලා දෙන පාඩම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්වෙනි අංගය වන සම්මා ආජීව හෙවත් නිවැරදි ජීවිකාව කියන්නේ. මේ ගැන සරලව තේරුම් ගමු. සම්මා ආජීවය කියන්නේ සරලවම කිව්වොත් අනුන්ට හිංසාවක්, පීඩාවක් නොවන විදිහට ධර්මානුකූලව ධනය උපයගෙන ජීවත් වීම. බුදුරජාණන් වහන්සේ ගිහි අය වෙනුවෙන්ම විශේෂයෙන්ම පෙන්වා දුන්නා කරන්නට නුසුදුසු වෙළඳාම් 5ක් ගැන. ඒ තමයි වස විෂ විකිණීම, අවි ආයුධ විකිණීම, මස් පිණිස සතුන් විකිණීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය විකිණීම සහ සතුන් හෝ මිනිසුන් වහල් සේවයට විකිණීම. මේ වගේන් වැළකී සිටීම නිවැරදි දිවි පැවැත්මේ මූලිකම පියවර. ඒ වගේම බොරුවෙන්, වංචාවෙන්, කිරුමිනුම් හොර කිරීමෙන් හෝ අල්ලස් ගැනීමෙන් තොරව තමන්ගේ රැකියාව කිරීමත් මේ සම්මා ආජීවයටම අයිතියි. ඔයා හිතන්න පුළුවන් මම පන්සිල් රකින්නවා. ඒත් මගේ රස්සාවෙන් අනුන්ට කරදරයක් වෙනවා කියලා. එහෙම වුණොත් ඔයාගේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්මා ආජීවයෙන් ජීවත් වෙන කෙනාට රැයට නිදා ගන්නකොට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. මොකද එයා හම්බ කරපු හැම රුපියලක්ම, හැම සතයක්ම කාගේවත් කඳුලක් හෝ සුසුමක් මත ගොඩනගුණ දෙයක් නෙවෙයි. ඒ පිරිසිදු ධනයෙන් Taman කනබන දේ පවා ශරීරයට සෝයක් ගෙන දෙනවා. ඔයාගේ රැකියාව තුළින් ඔයා සමාජයට යහපත කරනවා නම් ඒකත් ලොකු පිනක්. නිවැරදි ජීවිකාව කියන්නේ ඔයාගේ ආර්ථික දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුවත් එකට ගෙන යන ආරක්ෂිතම වැඩපිළිවෙල. දැන් අපි සීලය කියන කොටස සම්පූර්ණ කළා. ඒ කියන්නේ වචනය, ක්‍රියාව සහ ජීවිකාව පිරිසිදු කරගත්තා. මේ හොඳ දේවල් දිගටම පවත්වාගෙන යන්නත්, තව තවත් දියුණු කරගන්නත්, අපේ සිත පාලනය කරගන්නත් අපිට ලොකු මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. එම නේද? නිකම්ම ඉඳලා මේ ගමන යන්න බෑ. ඒ සඳහා අවශ්‍ය වෙන වීරිය ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 6 වෙනි අංගය වන සම්මා වායාම. එහෙම නැත්නම් නිවැරදි උත්සාහය කියන්නේ. ඊළඟ කොටසෙන් අපි කතා කරන්නේ ඔයාගේ හිතේ තියෙන කම්මැලිකම නැති කරලා නිවනට යන ගමන වේගවත් කරන්නේ කොහොමද කියන රහස ගැන. අපි මේ වෙද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය කියන කොටස සම්පූර්ණ කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ වචනය, ක්‍රියාව සහ ජීවිකාව පිරිසිදු කරගත්තා. ඒත් මේ හොඳ දේවල් නිකම්ම අපේ ජීවිතේ රැඳිලා තියෙන්නේ නැහැ. මේවා දිගටම පවත්වාගෙන යන්නත්, ඔයාගේ හිත තව තවත් දියුණු කරන්නත් අපිට ලොකු සිතේ ශක්තියක් සහ උත්සාහයක් අවශ්‍ය වෙනවා. මේ ශක්තිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 6 වෙනි අංගය වන සම්මා වායාම හෙවත් නිවැරදි උත්සාහය කියන්නේ. සම්මා වායාම කියන්නේ ඔයාගේ හිතේ තියෙන කම්මැලිකම, අලසකම අයින් කරලා ධර්ම මාර්ගයේදී අවශ්‍ය වන හොඳම උත්සාහය ගැනීම. මේ නිවැරදි උත්සාහය තමයි ඔයාගේ ශීලය ආරක්ෂා කරන්නේ. බුදුදහමේදී මේ උත්සාහය ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. මේ 4 තමයි ඔයාගේ සිතේ සැබෑ පාලනය ඇති කරන්නේ. මුලින්ම ඔයා උත්සාහ කරන්න ඕනේ තවම ඇති වෙලා නැති නරක සිතිවිලි, ඒ කියන්නේ අකුසල් ඇති නොවෙන්න. උදාහරණයක් විදිහට කේන්තියක් එන්න කලින් ඒකට දොර වහන එක. දෙවනුව ඔයාගේ හිතේ දැනටමත් ඇති වෙලා තියෙන නරක සිතිවිලි වහාම අයින් කරලා දාන්න උත්සාහ කරන්න. තරහක් ආවනම් ඒක නිකම්ම නොසලකා හරින්නේ නැතුව ඒකේ මුලම කපලා දාන්න වීරිය කරන්න. මේ දෙක තමයි ඔයාගේ හිතේ තියෙන අඳුර අයින් කරන ආරක්ෂක කොටස. ඊළඟට ඔයා උත්සාහ කරන්න ඕනේ ඔයාගේ හිතට තවම ඇවිත් නැති හොඳ සිතිවිලි, ඒ කියන්නේ කුසල් අලුතින් ඇති කරගන්න. හැමදාම මෛත්‍රිය, කරුණාව සහ අනුන්ට උදව් කරන්න පුරුදු වීම වගේ හොඳ දේවල් කරන්න සිත හුරු කරන එක මේකට අයිතියි. 4 වෙනුව දැනටමත් ඔයාගේ හිතේ තියෙන හොඳ සිතුවිලි, ඒ කියන්නේ ඔයාගේ සීලය, ත්‍යාගශීලී බව වැනි ගුණාංග කවදාවත් නැති නොවෙන්න තව තවත් වැඩි දියුණු කරන්න උත්සාහ කරන්න ඕනේ. මේ සම්මා වායාමයේ පුරුදු කරද්දී ඔයාට තේරෙයි ඔයාගේ හිතේ පාලනය ඔයාටම ලැබෙනවා කියලා.
මේ වීරය හින්දා තමයි ඔයාගේ ශීලයේ ආරක්ෂා වෙන්නේ. මේ වීරය නිසාම තමයි ඔයාගේ හිත ඊළඟට එන පියවරට, ඒ කියන්නේ සිහියෙන් යුක්තව එකඟ කරගන්න සූදානම් වෙන්නේ. මේ නිවැරදි උත්සාහය නැත්තම් ඔයාට කිසිසේත්ම නිවන් මාගේ ගමන් කරන්න බෑ. ඒක හින්දා මේ වීරය තමයි නිවන් මාගේ ගමන් කරන අපේ ප්‍රධානම එන්ජින් එක වෙන්නේ. දැන් අපි සීලයෙන් සහ මේ උත්සාහයෙන් සිතට පදනම දැම්මා. ඊළඟට කරන්න තියෙන්නේ ඒ ශක්තිය පාවිච්චි කරලා හිත එක තැනක තියාගන්න පුහුණු කරන එක. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 7 වෙනි අංගය වන සම්මා සති හෙවත් නිවැරදි සිහිය. ඊළඟ කොටසින් අපි කතා කරමු ඔයාගේ කාර්යබහුල ජීවිතයේදී පවා සිහිය පුරුදු කරන්නේ කොහොමද කියන රහස ගැන. අපි මේ වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයේ කොටස් සහ සම්මා වායාමයේ කියන බලවත් උත්සාහය ගැන කතා කරා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සිත දියුණු කරන සමාධි කොටසේ දෙවෙනි පියවරට. මේක තමයි සම්මා සති එහෙම නැත්නම් නිවැරදි සිහිය කියන්නේ. මේ නිවැරදි සිහිය තමයි ඔයාගේ හිතට මේ කාර්යබහුල ලෝකයේදී පවා සැනසීම ලබා දෙන රහස්‍ය අතුර. සාමාන්‍යයෙන් ඔයාගේ හිත දැන් තියෙන්නේ කොහෙද? සමහර විට පහුගිය සිද්ධි ගැන හිතා ඔයා දුක් වෙනවා ඇති. නැත්තම් හෙට වෙයි කියලා හිතන දේවල් ගැන කල්පනා කරනවා ඇති. මේ හින්දා ඔයාගේ වර්තමාන මොහොත නිකරුණේ මග ඇරෙනවා. සම්මා සතියෙන් කරන්නේ ඔයාගේ පාලනයෙන් ගිලිලා ගිය හිත ආපහු මේ මොහොතටම අරගෙන එන එක. සිහිය කියන්නේ විනිශ්චයක් නැතිව ඇතිවන දේ ඒ ආකාරයෙන්ම දකින දැනුවත්භාවය. සම්මා සතිය පුරුදු කරන්න බුදුරජාණන් වහන්සේලා සතර සතිපට්ඨානය කියලා දුන්නා. මේ සතර සතිපට්ඨානය තමයි සිහිය පුරුදු කරන ප්‍රායෝගිකම ක්‍රමය. පළමුව, කායානුපස්සනා හෙවත් කය ගැන සිහිය. ඔයා හුස්ම ගන්න, ඇවිදින, වාඩි වී සිටින හැටි ගැන දැනුවත් වීම. දෙවනුව, වේදනානුපස්සනා හෙවත් හැඟීම් ගැන සිහිය. දැනෙන සැප, දුක, මධ්‍යස්ථ බව හඳුනා ගැනීම. දෙවනුව, චිත්තානුපස්සනා හෙවත් හිතේ තත්ත්වය ගැන සිහිය. ඔයාගේ හිත දැන් තරහින්ද, සතුටින්ද, ලෝභයෙන්ද කියලා දැන ගැනීම. හතරවෙනුව, ධම්මානුපස්සනා හෙවත් සිතට එන අරමුණු ගැන සිහිය. මේවා පුරුදු කරද්දී ඔයාගේ හිතේ තිබ්බ නොසන්සුන්කම, කම්මැලිකම වැනි නරක දේවල් ටිකෙන් ටික නැති වෙලා යනවා. මේ සම්මා සතිය තමයි ඔයාගේ හිතේ තියෙන කලබලය වහාම අයින් කරලා දාන්නේ. සිහියෙන් යුක්තව කටයුතු කරනකොට ඔයාගේ හිතේ විසිරීම නැති වෙලා ගිහිල්ලා සිත එක තැනක ස්ථාවර වෙනවා. මේ ස්ථාවරත්වය නිසායි ඔයාට විදර්ශනා අවබෝධය ලැබෙන්නේ. මේ නිවැරදි සිහිය තමයි ඔයාගේ වීරය සහ ඊළඟට එන සම්මා සමාධිය අතර තියෙන ශක්තිමත් පාලම වෙන්නේ. දැන් අපි සීලය, වීරය සහ සිහියෙන් සිතට පදනම දැම්මා. ඊළඟට කරන්න තියෙන්නේ මේ සිහිය බලයේ උපරිමයට අරගෙන හිත ගැඹුරින්ම එකඟ කරගන්න එක. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගය වන සම්මා සමාධිය. ඊළඟ කොටසෙන් අපි කතා කරමු ඔයාගේ හිතේ පරම සැනසීම ඇති කරගන්නේ කොහොමද කියන රහස ගැන. අපි කලින් කොටසින් කතා කළා සිහියෙන් සැනසීම හෙවත් සම්මා සතිය පුරුදු කරන්නේ කොහොමද කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සිත දියුණු කරන සමාධි කොටසේ අවසාන පියවරට. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගය වන සම්මා සමාධිය හෙවත් නිවැරදි සිතේ එකඟතාවය කියන්නේ. මේ සම්මා සමාධිය තමයි නිවන් මාර්ගයේදී ඔයාගේ හිතට ලැබෙන ලොකුම ශක්තිය බවට පත් වෙන්නේ. සම්මා සමාධිය කියන්නේ ඔයාගේ හිත එක අරමුණක තදින්, ගැඹුරින් සහ එක එල්ලේ තබා ගැනීමට. මේ ගැඹුරු එකඟතාවයට බුදුදහමේ කියන්නේ ධානය කියලා. මේ ධානය ඇති වුණාම ඔයාගේ හිතේ තියෙන ලෝභය, තරහව, කම්මැලිකම, කලබලය, සැකය කියන නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ හිත මේ වෙලාවේදී ලෝකයේ කිසිම දෙයකින් නොසැලෙන ඊටම පිරිසිදු තැනක් බවට පත් වෙනවා. සම්මා සමාධිය වැදගත් වෙන්නේ ඇයි? මොකද මේක තමයි ප්‍රඥාව කියන නුවණ පහළ වෙන්න අවශ්‍යම කරන ලොකුම ශක්තිය. හිතේ කලබල ගතිය තියෙනකොට අපට ඇත්ත පේන්නේ නැහැ. සිත සමාධිගත වුණාම සිත ඊටම පැහැදිලි කැඩපතක් වගේ වෙනවා. ඒ පැහැදිලි සිතින් ඔයාට පුළුවන් ඔයාගේ කය සහ සිත නිරතුරුවම වෙනස් වෙන ස්ථිර නැති ස්වභාවය පැහැදිලිව දකින්න. මේ දැකීම තමයි දුක නැති කරන සැබෑ අවබෝධය වෙන්නේ. මේ සම්මා සමාධිය තුළින් ඔයාගේ හිතට ලැබෙන විවේකය සහ බලය ඉතා විශාලයි. මේක තමයි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවේ සමාධි කොටසේ අවසානය. සම්මා සමාධිය පුරුදු කිරීම කියන්නේ නිවන් මාගේ ගමන් කරන කෙනෙක්ගේ සෙනසුම් ගමනේ ඉහළම තැනට ළඟා වීම. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 ගැන කතා කරලා අවසන්.
ඊළඟට මේ අංග 8ම එකිනෙකට සම්බන්ධ වෙලා නිවන් මඟට අවශ්‍ය කරන ත්‍රිශික්ෂාව හෙවත් සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුන සකස් කරන්නේ කොහොමද කියලා බලමු. මේ වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම එකින් එක කතා කරලා අවසන් කළා. මේ අංග 8 වෙන වෙනම තිබුණත් මේ සියල්ලම එකට එකතු වෙලා තමයි ත්‍රිශික්ෂාව හෙවත් සීල, සමාධි, ප්‍රඥා කියන උතුම් පුහුණුව ඇති කරන්නේ. මේ ත්‍රිශික්ෂාව තමයි නිවන් මාගේ අපේ ගමනට තියෙන සැබෑ ව්‍යුහය වෙන්නේ. මේ අංග 8 එකිනෙකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි පැහැදිලිව බලමු. පළමුවෙන්ම සීල ශික්ෂාව කියන්නේ ඔයාගේ කාය සහ වචනේ පිරිසිදු කර ගැනීම. මේ කොටසට ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග 3 අයිති. ඔයා බොරු කීමෙන්, හිංසාවෙන් සහ වැරදි රස්සාවලින් ඈත් වෙනකොට ඔයාට කායික සහ වාචසික සංවරයක් ලැබෙනවා. මේ සංවරය තමයි ඔයාගේ හිතට තියෙන ලොකුම බර අයින් කරලා පසුතැවීමකින් තොරව ඉන්න පදනම දාන්නේ. සීලය කියන්නේ සමාධියට අවශ්‍ය කරන පිරිසිදු භූමිය. ඊළඟට සමාධි ශික්ෂාව කියන්නේ ඔයාගේ සිත එකඟ කරලා ශක්තිමත් කරන එක. මේ කොටසට සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි කියන අංග 3 අයිති. සීලෙන් හිත නිදහස් කරගත්තට පස්සේ මේ සමාධියෙන් ඔයාගේ සිතේ තියෙන ලෝභය, තරහව, කම්මැලිකම වැනි කෙලෙස් ටික ටික යටපත් වෙනවා. මේ නිසා සිත කලබල වෙන්නේ නැතුව ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය නිශ්චලතාවය ලබා දෙනවා. සමාධිය කියන්නේ ප්‍රඥාව කියන නුවණ පහළ වෙන්න අවශ්‍ය කරන බලවත්ම එන්ජිම. ප්‍රඥා ශික්ෂාව තමයි මේ මාර්ගයේ අවසාන ඉලක්කය වෙන්නේ. සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන අංග 2 මේකට අයිති. සමාධියෙන් සංසුන් වෙච්ච හිතට මේ ලෝකයේ තියෙන ඇත්ත, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දැකීමේ හැකියාව ලැබෙන්නේ මේ ප්‍රඥාව නිසා. ප්‍රඥාව පහළ වුණාම දුකට හේතුව වන තණ්හාව මුලින්ම ගලවලා දමන්න පුළුවන් වෙනවා. මේ ප්‍රඥාව තමයි නැවතත් ඔයාගේ සීලය සහ සමාධිය නිවැරදිව පවත්වාගෙන යන්න උපකාර කරන්නේ. මේ ත්‍රිශික්ෂාවම තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ සැබෑ ව්‍යුහය. සීලෙන් ඔයාගේ හිත පිරිසිදු වෙනවා. සමාධියෙන් හිත ශක්තිමත් වෙනවා. ප්‍රඥාවෙන් දුක නැති කරලා නිදහස් වෙනවා. මේ අංග 8ම එකිනෙකට උදව් කරමින් ක්‍රියාත්මක වන හින්දා තමයි මේ මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. දැන් අපි මේ අංග 8ම ත්‍රිශික්ෂාවට එකතු කරපු හැටි දැනගත්තා. ඒත් මේ අංග 8 එකිනෙක මත රඳා පවතින බව දන්නවද? එක අංගයක් දුර්වල වුණොත් මුළු ගමනම අවුල් වෙනවා. ඒ හින්දා ඊළඟට අපි කතා කරමු මේ අංග අතර තියෙන රහස් සම්බන්ධය ගැන. අපි කලින් කොටස් කීපයේ පුරාවටම ආරෂ්ඨාංගික මාර්ගයේ අංග 8ම සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට එකතු කරපු හැටි ගැන කතා කළා. දැන් කතා කරන්නේ මේ මාර්ගයේ තිබෙන විශාලම රහස ගැන. ඒ තමයි මේ අංග 8ම එකිනෙකට වෙන් කළ නොහැකි අයුරින් බැඳී ක්‍රියා කරන ආකාරය. ඒවා හරියටම එකටමයි බැඳිලා තියෙන්නේ. එකක් නැති වුණොත් මුළු ගමනම අවුල් වෙනවා. මුලින්ම අපි ප්‍රඥාව දිහා බලමු. සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්ප කියන ප්‍රඥාව තමයි ඔයාගේ සීලය පිරිසිදු කරන්නේ. නිවැරදි දැක්ම හින්දා ඔයා කර්මයේ සත්‍ය අවබෝධ කරගන්නවා. ඔයා මේ ඇත්ත තේරුම් ගත්තාම ඔයා නිකම්ම බයක් නිසා පන්සිල් රකින්නව වෙනුවට තමන්ගේම යහපතට වැදගත් කියලා හිතලා සතුටින් සීලය පුරුදු කරනවා. ඒ කියන්නේ ප්‍රඥාව තමයි සීලයට නිවැරදි චේතනාව ලබා දෙන්නේ. ඊළඟට ඔයාගේ සීලය තමයි සමාධියට ලොකුම උදව්ව කරන්නේ. සම්මා වාචා සහ සම්මා කම්මන්ත වැනි සීලේ අංග නිසා ඔයාගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. වැරදි සිද්ධ නොවුනහම ඔයාට රැට නිදා ගන්නකොට පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ පසුතැවිල්ල නැති වුනහම ඔයාගේ හිත ඉබේටම සංසුන් වෙනවා. මේ සංසුන් වුණ හිත තමයි භාවනා කරලා සම්මා සමාධිය ඇති කරගන්නට පහසුම වෙන්නේ. සීලේ නැත්තම් සිතේ කලබල නිසා සමාධිය ඇති වෙන්නේ නැහැ. අවසානයේදී සමාධිය තමයි ප්‍රඥාවට අවශ්‍ය කරන නිර්වෘල්භාවය ඇති කරන්නේ. සම්මා සමාධියෙන් සිත ගැඹුරින් එකඟ වුණාම හිතේ තියෙන කලබලකාරී දේවල් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. ඔයාගේ හිත හරියටම නිශ්චල, පැහැදිලි වතුර විදුරක් වගේ වෙනවා. මේ පැහැදිලි ශක්තිමත් හිතට තමයි විදර්ශනා නුවණින් ලෝකයේ සැබෑ වෙනස් වීම දැකීමේ හැකියාව ලැබෙන්නේ. මේ දැකීම තමයි දුක නැති කරන සැබෑ අවබෝධය වෙන්නේ. ඒ හින්දා මේ අංග 8ම එකිනෙකට වෙන් කරන්න බෑ. ඒවා එකටම පුරුදු කරන්න ඕනේ. මේවා හරියටම දන්වලක පුරුක් වගේ එකිනෙකට බැඳිලා එකිනෙකට ශක්තිය ලබා දෙමින් ක්‍රියාත්මක වෙනවා.
ඒ හින්දා තමයි අපි හැම වෙලාවෙම සීලය, සමාධිය, ප්‍රඥාව තුනම එකට පුරුදු කළ යුතු වෙන්නේ. මේක තමයි අපේ නිවන් මාර්ගයේ සැබෑ රහස. ඊළඟට අපි කතා කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන අවසන් කළාම ඔයාට ලැබෙන අවසන් ප්‍රතිඵලය මොකද්ද? නිවන කියන්නේ මොකද්ද? ඒ නිසා ඊළඟ කොටසින් අපි කතා කරමු සදාකාලික සැනසීම සොයා යන රහස ගැන.